හුස්මත් අරගෙන රට වටේ යනකොට එක්තරා ආයතනයක අපි අලුත්ම වැඩසටහනක් කරමින් ගියා. එදා අපි කතා කරේ අපි තාරුණ්‍ය හැටියට කොහොමද නැගී සිටින්නේ? අපි තාරුණ්‍ය හැටියට කොහොමද මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් රටේ ප්‍රගමණය වෙනුවෙන් අපි අපේ තාරුණ්‍ය කොහොමද යොදවන්නේ? මේක තමයි අපි එදා කතා කරේ. එතන ඒ ඇතිවිච්ච කතා බහ ඇතුලේ හරි ලස්සන කතාවක් අපිට ඒ තාරුණ්‍යයට කියන්න පුළුවන් වුණා. ඒ කතාව මුළු රටේම දරුවන්ට කියන්න හොඳයි කියලා හිතපු හින්දා මම හුස්මත් එක්ක ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් එන්න අදහස් කරා. පොඩ්ඩක් අපි හිතුවද අපි ආපු විදිහ, අපි ආපු වෙලාව අපි කවුරුවත් හරියටම කියන්න දන්නේ නැහැ. ඒ වගේම අපි ඊළඟ නිමේෂයේ ඉන්න විදිහ, අපි ඒ විදිහට ඉන්න වෙලාව හරියටම කියන්න අපි කිසි කෙනෙකුට බෑ. ඕකේ තව කතාවක් තියෙනවා. අපි යන විදිහ සහ යන වෙලාව. අපි යන විදිය සහ අපි යන වෙලාව ඇහුවොත් මේ ලෝකේ කිසිම කෙනෙකුට හරියටම නිශ්චය කරලා කියන්න බෑ. මේ කතාව ඇතුලේ අපි ස්ථීර වශයෙන්ම දන්න එක දෙයක් තියෙනවා. අපි දන්නවා අපි ආපු විත්තිය. අපි ආපු විදිහ අපි දන්නේ. අපි ආපු විත්තිය අපි දන්නවා. තව එකක් අපි දන්නවා. අපි කවදා හරි මොන විදිහට හරි යන විත්තිය. මේ ලෝකේ ඉපදිච්ච හැම පුජ්‍යලයකටම හැම සතෙකුටම එකම එක දෙයක් හම්බෙලා තියෙනවා. ඒ තමයි අපි ඉපදිච්ච මොහොතේ ඉඳලා අපි කවදා හරි මිය දෙන තෙක් අපිට හම්බෙලා තියෙන කාලය. එච්චරයි මේ ලෝකෙ මිනිහෙකුට හම්බෙන එකම එක දේ. අපි මේ ලෝකෙට එන්නේ කිසිම දෙයක් නැතුව. ඒ වගේම අපි ඒ එන විදිහ, ඉන්න විදිහ, යන විදිහ කවදාවත් දන්නේ නැතුව. අපි දන්න එකම එක කතාව තමයි අපි කවදා හරි දවසක යනවා. ඒ යන දවස වෙනකන් අපිට කාලයක් තියෙනවා. මම රටේ තාරුණ්‍යයට මේ දරුවන්ට මම කියන්න උත්සාහ කරේ ඔබට හම්බෙලා තියෙනන්නේ කාලය. ඔබ හරියට කළමනාකරණය කළොත්, ඔබ හරියට ආයෝජනය කළොත්, ඔබ හරියට යොදාගත්තොත් යන දවස කවද කොහොම ගියත් ඔබට මේ ලෝකයේ වෙනුවෙන් යමක් කරලා ජයග්‍රාහී පුජ්‍යලයක් හැටියට මේ ලෝකෙන් සමුගන්න පුළුවන්. මිනිසෙක් හැටියට, පුජ්‍යලයක් හැටියට ඔබ යන දවසට මේ ලෝකෙට ඉතුරු කරලා යන්න දෙයක් ඔබ කරලා තිබුණොත් ඒ තමයි ඇත්තටම ඔබ ආපු කාර්යයේ, ඔබගේ භූමිකාවේ ප්‍රතිලාභය. ඒ තමයි මේ ලෝකය වෙනුවෙන් ඔබ ඉතුරු කරන, මේ ලෝකයේ අනාගතය වෙනුවෙන් ඔබ සකස් කරන, අනාගතය වෙනුවෙන් ඔබ බාර දෙන කොටස. මම දැන් දරුවන්ගෙන් ඉල්ලන්නේ, රටේ තාරුණ්‍යයෙන් ඉල්ලන්නේ ඔබට ලැබුණු ඒ නිශ්චිත කාලය හරියට කළමනාකරණය කරලා මේ ලෝකයේ වෙනුවෙන්, මේ ලෝකයේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් ඔබට කළ හැකි උපරිම දේ මේ ලෝකයේ තුල ඉතුරු කරලා ඔබ ඔබේ අවසානය සනිටුහන් කරන්න. ස්තුතියි.